පසුගිය දිනයක ලංකාවේ හෙල්ල විසිකිරීමේ ශූරයා වන රුමේෂ් තරංග ඇස්වලට කඳුළන විදිහේ පට්ටම කතාවක් මේ විදියට කරනවා. තමයි මම මෙතන ඉන්නේ. ඕගොල්ලෝ දෙන මේ මොටිවේෂන් එක තමයි මගේ ඉදිරි ගමනට වැදගත්. අනිවාර්යෙන් 2028 ඔලිම්පික් මෙඩලයක් ගේනවා සහ මේ අවුරුද්දේ ස්කොට්ලන්ඩ් වල තියෙන කොමන්වෙල්ත් ගේම්ස් වල හෙල්ල විසිකිරීමේ සමයේ ලංකාවට මෙඩල් එකක් නැහැ. මම බලාපොරොත්තු වෙන එකේ පළවෙනි මෙඩල් එක ලංකාවට ගේන්න. සහ 2028 බීජිං වල තියෙන වර්ල්ඩ් චැම්පියන්ෂිප් එක ඒකෙත් අනිවාර්යෙන් ලංකාවට මෙඩල් එකක් ගේනවා සහ 2028 ඔලිම්පික් එක අනිවාර්යෙන් 2028 ඔලිම්පික් එකෙන් පසු මෙඩල් එකක් අරගෙන අනිවාර්යෙන් මේ විදිහට මම ආයෙ ඔයාලට කතා කරනවා. ඉතින් ලෝක හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත කිරීම වල දෙවන තැන දිනාගෙන ඉන්න රුමේෂ් තරංග පසුගිය දා නිමවට පත් වුණු ඩයමන්ඩ් ලීග් මල්ල ශූරතා තරඟාවලියේදී වාර්තාගත හෙල්ල විසිකිරීමේ දක්ෂතාවයක් දක්වලා රන් පදක්කම අපේ රටට ගේනවා. ඉතින් 2000 වර්ෂයේදී සිඩ්නි ඔලිම්පික් කුල්ලේදී සුසන්තිකා ජයසිංහ මීටර් 200 ඉසව්වෙන් දිනාගත් රෙදි පදක්කමෙන් පසුව වසර 26ක් ඉක්ම ගොස් තිබුණත් ශ්‍රී ලංකාවට තවම ඔලිම්පික් පදක්කමක් දිනා ගන්නට හැකියාව ලැබුණේ නැහැ. ඉතින් දැන් රුමේෂ් තරංග කියන මේ අපූර්ව ක්‍රීඩකයා ඉන්නේ ඔලිම්පික් පදක්කමක් පෙන්නමානයමයි. ඉතින් ඔහුට ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම සුවිශේෂී කඩිම පසු කරලා ඔලිම්පික් පදක්කමකින් අපේ රට සරසන්නට 2028 ඔලිම්පික් කුල්ලේදී හැකියාව ලැබේවා. රුමේෂ් ඒ දවසෙනකං මුළු රටක්ම ඔබ වෙනුවෙන් බලන් ඉන්නවා.